හායි හායි යාළුවනේ කුප්පිත් ඇෂ චැනල් එකෙන් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි යමුද අද අපේ මයොන් බබාගේ බර්ත්ඩේ එක සමරපු තාලේ බලන්න. මේක තිබුණේ සැප්තැම්බර් මාසේ 23 වෙනිදා. ඉතින් වීඩියෝ එක හදාගන්න වෙලාවක් තිබුණේ අද තමයි. ඉතින් යාළුවනේ මේ තමයි මම මගේ පුතාගේ බර්ත්ඩේ එකට පෝස්ට් කරන්න හදපු වීඩියෝ එක. Facebook එකට, TikTok එකට, WhatsApp එකට දාන්න හදපු වීඩියෝ එක තමයි මේ තියෙන්නේ. ඉතින් එයාගේ චූටි කාලේ ඉඳන් අවුරුදු 3 වෙනකම්ම ගත්තු ෆොටෝ එකතු කරලා, වීඩියෝ එකතු කරලා මං ආදරෙන් ගොඩක් ආසාවෙන් හදපු වීඩියෝ එකක් තමයි මේ තියෙන්නේ. මේක හදපු වෙලේ ඉඳන් මේ වීඩියෝ එක කී පාරක් නම් බැලුවද මන්දා. ඒ වගේමයි අපේ පුතාගේ චූටි කාලේ ඉඳන් තියෙන ෆොටෝස් වීඩියෝ කොච්චර බැලුවත් මට නම් එපා වෙන්නේ නැහැ. ඒ වගේමයි වීඩියෝ එකක් කරද්දි පඬිතකමට මාත් එක්ක මන් ළඟට වෙලා කරන කෝලම් ඒව මතක් වෙද්දිත් ඇත්තමයි ගොඩාක් ආසයි. හිතට දැනෙන සෙනෙහස කියලා නිම කරන්න බෑ. ඉතින් යාළුවනේ මේ තමයි අපේ මයොන් බබාව සර්ප්‍රයිස් කරන්න වගේ අපේ වත්තේ ලස්සනට පිපිලා තිබුණු මල් ටික. ඉතින් මිදුර පුරාවටම ලස්සනට පිරෙන්න මල් පිපිලා තිබුණා. ඉතින් එයාට කියලා මං ඒකෙන් මල් ටිකක් කඩාගෙන කියන්නේ මං ඊට ඉස්සෙල්ලා මල් පොකුරු කඩලා බුදු පහන ලස්සනට හදලායි තිබුණේ එයා ලව්ව පහන තියන්න. ඉතින් එයත් ආස නිසා මං එයා ලව්වත් මල් ටිකක් කඩාගෙන බුදු පහනෙන් මෙන්න මෙහෙම තිබ්බා. ඉතින් බලන්නකෝ අද ඔයාලා හිතනවා ඇති බබාගේ බර්ත්ඩේ එක දවසේ කිරිබත් ටිකක්වත් හදලා නැහැ කියලා. ඉතින් අපේ මයොන් බබාට හොඳටම කැස්සයි හෙම්බිරිස්සාවයි උණයි තුනම තිබුණා. ඒක නිසා මෙයා ආසම කෑමක් තමයි කිරිබත්. කිරිබත් මං හැදුවනම් මෙයාටත් කන්න දෙන්න වෙනවනේ. කන්න දෙන්න වෙන්නේ නැති වුණොත් ඒක දුකයිනේ. ඒක නිසා මං කිරිබත් හැදුවේ නැහැ. ඉතින් සාදු පහන තියලා අපි මේ උදේ පාන්දර යන්න පිටත් වෙන්නේ අපේ මයොන් බබාගේ අම්මගේ ගෙදර තමයි. එයා ගාන තමයි අද මයොන් බබාට පාටි තියෙන්නේ. ඉතින් මයොන් බබාලගේ තාත්තත් එක්ක අපි මේ ගමේ යන්න තමයි පිටත් වෙන්නේ. ඉතින් ඔය යන ගමන් මයොන් බබත් එක්ක කෝලම් කර ගත්ත වීඩියෝ ටිකක් තමයි. ඉතින් අහන්නකෝ යාළුවනේ එදා දවසේ අපේ ප්ලෑන් එක උනේ ළමා නිවාසයක ඉන්න අසරණ චූටි ළමයින්ට තේ වේලක් දෙන්න තමයි. ඉතින් මං ඒ ළමයි වෙනුවෙන් ගෙනාපු ෆර්ස්ට් ටික තමයි ඔය තියෙන්නේ. චූටි ගෑනු ළමයි ටිකක් තමයි ඉන්නේ. ඒ ලෙවල් ඕ ලෙවල් කරන අය ඉඳන් ඊට පහළ අය වෙනකම්ම ඉන්නවා. ඉතින් ළමයි 20යි ඒ ළමා නිවාසේ ඉන්නේ. ඉතින් ඒ බබාලට මාළු පාන්, කිරි කෝපි, කේක්, ඒ වගේම මුරුක්කු, ටොෆි, චොකලට් මේ වගේ පැන්සල් කේසුත් අරගෙන අපි ගියා ඒ චූටි බබාලව බලන්න. හැබැයි ඒ වීඩියෝ එකක්වත් මම ගන්න නම් ගියේ නැහැ. අපේ හිත දැනගත්තාම ඇතිනේ. ඉතින් බලන්නකෝ යාළුවනේ මේ අපේ මයොන් බබාගේ පළවෙනි අවුරුද්දේ බර්ත්ඩේ එකයි දෙවෙනි අවුරුද්දේ බර්ත්ඩේ එකයි සමරපු තාලේ තමයි. ඒවයිත් චූටි ෆොටෝස් ටිකක් තමයි මම මේ ඔයාලට බලන්න දාලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ තියෙන්නේ අපේ මයොන් චූටි බබාගේ බර්ත්ඩේ එක සමරපු තාලේ තමයි. ඉතින් ඔය ඉන්නේ එයාගේ චූටි නංගි චූටි අක්කයි තමා. එයා ළඟට වෙලා හැම වෙලේම ඉන්නේ මේ දෙන්න තමයි. ඉතින් අපේ ගෙදර ඉන්නවට වඩා මයොන් බබා කැමති අම්මා ගෙදර ඉන්න තමයි. මොකද මේ අක්කයි නංගි එක සෙල්ලම් කරන්න පුළුවන්නේ. ඔන්න ඉතින් අද කේක් එක කපන දවසේත් අක්කයි නංගි ළඟට වෙලා මයොන් බබාගේ තනි රකින්නවා. ඉතින් මයොන් බබා ඔය චුට්ටක් ඈත් වෙලා ඉන්නේ. එයා අර ඉටිපන්දම චුට්ටක් බය වුණා. අර බලන්නකො නංගි බබාගේ තියෙන සතුට එයා අප්පුඩිත් ගහනවා. ඇත්තමයි මේ තුන්දෙනා පුදුම එකමුතුකමක් තියෙන්නේ. කොතන ගියත් තුන්දෙනා එකට තමයි. ඉතින් නංගිට තමයි ගොඩක් සතුටු. අර බලන්නකො සින්දු ඉවර වෙනකම් එයාගේ වැඩේ ඉතින් අප්පුඩි ගහන එක තමයි. ඔන්න ඉතින් දැන් අපි මේ කරන්න යන්නේ චූටි බබාගේ චූටි කේක් එක තුන්දෙනාගේ මතින් කපන්න. ඉතින් චූටි ළමයිනේ එක්කම ආසයිනේ කේක් එක කපන්න. ඔන්න ඉතින් මං තුන්දෙනාව අරගෙන මෙන්න මෙහෙම කේක් එක කපනවා. කපලා ඉවර වෙලා කේක් කෑල්ලක් අරගෙන
චූටි බබාට මං ඉතින් දුන්නා ඉස්සෙල්ලාම අක්කටයි නංගිටයි කවලා. ඊට පස්සේ එයා කැමති අයට කවන්න කියලා. කේක් කවනවා විතරක් නෙවෙයි. ඔන්න බලන්නකෝ දෙන්නටම උම්මත් දෙනවා. එහෙම දීලා බලන්නකෝ එයා කේක් කවන්න යන්නේ ඉස්සෙල්ලාම ඔන්න අම්මට කැව්වා. ඊට පස්සේ එයා අම්මා ළඟට එන්න හදලා ඔන්න තාත්තටත් කවලම හිටියා. ඉතින් ඔන්න අම්මත් මමත් ළඟට ගිහිල්ලා එයාගෙන් කේක් කෑල්ලක් කාලා හිතේ ගැඹුරින්ම තියෙන මගේ ආදරේ එයාට දුන්නා. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ මයොන් බබාගේ බර්ත්ඩේ එක අපි සැමරුවේ. ඉතින් බලන්නකෝ මේ වීඩියෝ එක අවසානයේ ෆොටෝ ටික. අපේ ගෙදර ඉන්නවා බල්ලෝ 6 දෙනෙක්. චූටි කුක්කු පැටව 3 දෙනයි ලොකු 3 දෙනයි. ඉතින් මයොන්ට අපේ බලු පැටවුන්ටයි බව්වන්ටයි කේක් කවන්න ඕනි කිව්වා. ඉතින් එයාලවත් ගේ ඇතුළට ගෙනල්ලා කේක් කවන තාලේ තියෙනවා. බලන්නකෝ. ඉතින් අපේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. අපේ වීඩියෝ හොඳයි කියලා හිතෙනවා නම් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා, ලයික් කරලා, ෂෙයා කරලා, කමෙන්ට් කරලා අපිට සපෝට් එකක් ලබා දෙන්න. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්. තෙරුවන් සරණයි.